සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ආයෝජනයේ සම්බන්ධ උනන්දුවක් දක්වන ආයෝජනයේ මුදල් හම්බ කරන්න උනන්දුවක් දක්වන මගේ යාළුවෝ සියලු දෙනාම අදත් ආයිබෝන් කියලා මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ Bitcoin වල ආයෝජනයට ගැන උනන්දුවක් කරන ඔයාට Bitcoin වල ආයෝජනය බොහොම ආරක්ෂාකාරීව සිද්ධ කරගන්නේ කොහොමද කියන එක. ඉතින් කියන දෙයක් තමයි එක Bitcoin ආයෝජනය කරන එක ස්ට්‍රැටජි එකක් තමයි ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මොකද අපි දන්න Bitcoin මාකට් එකේ ප්‍රයිස් එක Bitcoin කියන volatile asset එකක්. ඒකට මේ volatile asset එකේ ප්‍රයිස් එක ෆ්ලක්චුවේට් වෙනවා, නිතර උඩ යනවා, පහළ යනවා. අපිට මාකට් එක ටයිම් කරගන්නවා කියන එක කරන්න එක බොහොම අමාරු දෙයක්. එතකොට ගොඩක් වෙලාට ඒක රිස්ක් ඇසෙට් එකක් විදිහට තමයි භාවිතයේ හඳුන්වන්නේ. ඉතින් මේ ඇසෙට් එකට ඉන්වෙස්ට් කරනකොට අපි බොහෝ විට පාවිච්චි කරන්න ඕන හොඳ ස්ට්‍රැටජි එකක් තමයි ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා කියන ස්ට්‍රැටජි එක. මේකෙදි මේ කියලා තියෙන විදිහට ඒක තමයි an approach to purchasing an investment in which the buyer spreads out their purchases so that the total price paid is less affected by market timing. ඒ කියන්නේ අපි දන්නවා මාකට් එකේ ප්‍රයිස් එක උඩ පහළ යනකොට ඒ කාලේ පුරාවටම අපි ඉන්වෙස්ට් කරන්න අපි තෝරගත්තු යම්කිසි මුදලක් ප්‍රාග්ධනයක් ඒක කොටස් වලට බෙදලා ප්‍රයිස් එක ඉහළ පහළ යන අවස්ථාවලදී ප්‍රයිස් එක බෙදලා යම්කිසි කොටස් වශයෙන් ඒක ආයෝජනය කරොත් අපිට සමස්තයක් විදිහට මාකට් එකේ ප්‍රයිස් එක වොලටයිල් වෙනස් වීම නිසා සිද්ධ වෙච්ච පාඩුව අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රයිස් එක අඩු වෙගෙන යනකොට ප්‍රයිස් එක යම්කිසි අවස්ථාවලදී කොටස් වශයෙන් බයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රයිස් එක කොටස් වශයෙන් වැඩි වෙලා ඉහළට යනකොට ප්‍රයිස් එක කොටස් වශයෙන් අපිට බයි කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාට ප්‍රයිස් එක ගොඩක් වෙලාට බැහැගෙන යන වෙලාවට පාවිච්චි කරන එක තමයි ගොඩක් හොඳ. ඒ වගේ තමයි අපි තුමු ඩොලර් 100ක් ආයෝජනය කරන්න භාවිතා බලාපොරොත්තු වෙනවා නම් අපි ඩොලර් 100 ඩොලර් 10 කොටස් වලට හරි ඩොලර් 25 කොටස් වලට හරි කඩලා මාකට් එකේ සතියකට සැරයක් හරි දවසකට සැරයක් හරි එහෙම බයි කරොත් Bitcoin වල ප්‍රයිස් එක ෆ්ලක්චුවේට් වෙන අවස්ථාවලදී අපිට වෙනස් වෙන අවස්ථාවලදී ඒ වෙනස්කම් වලින් වෙන හානිය මග හැරලා අපිට පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක තමා ඩොලර් කොස්ට් ඇවරේජ් කියන මෙතඩ් එක පාවිච්චි වෙන්නේ. මේ වට මේ රූපේ පේනවා ඇති ප්‍රයිස් එක ඩොලර් 10 20 7 8 15 වගේ ඉහළ පහළ යන අවස්ථාවක වුණත් අපිට අපේ ඉන්වෙස්ට්මන්ට් එක ප්‍රධාන ප්‍රාග්ධනයේ මෙතන උදාහරණයක් අනුව ඩොලර් 800ක් වුණත් ඩොලර් 100ක් විතර කොටස් වලට බෙදලා ඩොලර් 100 ගානේ හැම මාසෙටම දැම්මොත් ඇවරේජ් එක අනුව අපිට ඩොලර් ගාන ඇවරේජ් එකක් විදිහට ඒකේ මැද හරියකට අපි ඩොලර් අගයකට අපිට බයි කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන ඕනම ඇසෙට් එකක් අපි බයි කරන ඇසෙට් එක. මේ ඇසෙට් එක මම Bitcoin ගැන කතා කරන්නේ. ඒකටත් මේ ඩොලර් කොස්ට් ඇවරේජින් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගැන උනන්දුවක් දක්වන ඕගොල්ලෝ හැම දිනකටම තවදුරටත් ඩොලර් කොස්ට් ඇවරේජ් කියන දේ ඉගෙන ගන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ආයෝජනයේදී අපි දන්නවා එක මුදලක අපි දුන්න ඩොලර් 100ක් කියලා ඒක එක අවස්ථාවක එක තැනකදී එක ඩොලර් 100 එකවරම ආයෝජනය කරොත් ප්‍රයිස් එක අදිසියවත් පල්ලයට ගියොත් අපිට එකවර මේ සල්ලි ආයෝජනය කරපිගේ රිස්ක් එක වැඩි. ඒ වගේ තමයි ඒක ප්‍රයිස් එක ඉහළට ගියොත් අපිට ලාභයක් ලබන්න පුළුවන්. නමුත් ප්‍රයිස් එක අඩු වුණොත් ඒකෙන් හම්බ වෙන රිස්ක් එක වැඩි. ඒ නිසා ඩොලර් 100 වුණත් අපි කුඩා කොටස් වලට කඩලා කාලයක තුර අඩු වෙන මට්ටම කියනකොට අපි ඒක ආයෝජනය කරොත් අපිට වෙන හානි අඩුයි. ඒක නිසා මේ වගේ volatile asset එක Bitcoin වගේ volatile asset එක ඩොලර් කොස්ට් ඇවරේජ් කරන ක්‍රමයට ආයෝජනය කරන එක තමයි හොඳ. ඉතින් මම ආයෝජනය කරන තවත් වීඩියෝ ගෙනලා Bitcoin ගැන විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. ඩොලර් කොස්ට් ඇවරේජ් ගැන තව ටිකක් ඉගෙන ගන්න කියලා මම ඔයගලන්ට හැමෝටම ආරාධනා කරන. ඉගෙන කියාගෙන අවශ්‍ය තියෙන ප්‍රශ්න මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින්
දිගටම ආයෝජනයත් එක්ක රැඳී සිටින්න මගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම මගේ channel එකත් එක්ක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාලා තියෙන ප්‍රශ්න කමෙන්ට් කරලා ආයෝජනයත් එක්ක කැමති හැමෝම සියලු දෙනා මගේ channel එකත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගම එහෙනම් තවත් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.